This story is about our field visit to the Gunawardena tea factory in Akuresa to analyze post-harvest losses of tea. Sri Lanka tea industry faces challenges from post-harvest losses. These losses occurring throughout the supply chain from plucking to processing and transportation. The tea industry is a major foreign exchange earner for Sri Lanka, with an estimated 3,000 rupees million lost annually due to damaged leaves, overplucking and rough handling of tea leaves resulting in bruising and damage, leading to off flavors and lower quality cup of tea, overpressing of tea leaves during bagging process, also leading to unnecessary fermentate plucking. More than 2 young leaves on a bud cause a coarser texture. Plucked leaves wrapped tightly with hands more susceptible to oxidation and fermentation. Stored in tea leaves for a long period make overheat and leading to bruising. Tea leaf spillage, dropping, and scattering during processing, along with improper handling and packaging during the packaging stage, significantly contributed to post-harvest damage. This study calculates post-harvest losses for the best black tea grade, focusing on losses specific to high quality production and excluding those from damage, contamination, and poor processing in lower grades. A conversion factor of 4.65 kilograms of wet leaves to 1 kilogram of dry tea is used, with moisture loss accounted for separately. This study examines post-harvest losses in best black tea production, totaling 39.99%. The highest loss, 24.87%, occurred during transportation due to poor infrastructure and handling. Losses during plucking and storage also contributed. The study recommends improving infrastructure, handling, processing, and storage to reduce losses and improve quality, quantity, and profitability. මේ ඇවිල්ලා ඉන්නේ මේ ගාජන්දුව ප්‍රදේශයේ රණවීර මහතාගේ කෙසෙල් වගා භූමියටයි. ඉතින් අපි බලමු මේ කෙසෙල් වගාව. මේ කොටලා ඉන්නවා මේ කෙසෙල් වගාවේ හිමිකරුවා රණවීර මහත්මයා. මහත්මයා සාමාන්‍යයෙන් මේ
කෙසෙල් වගා භූමිය අතර කොපමණ ප්‍රමාණයක් තිබෙනවා? දැන් තියෙනවා මේක අක්කර 10ක් වගේ ප්‍රමාණයක වගාව දාලා තියෙනවා. කෙසෙල් ඔව්. සාමාන්‍යයෙන් මේකේ අතරයකට කෙසෙල් පැල 1200ක් 300ක් වගේ ප්‍රමාණයක් පිට වෙනවා. ඒ කියන්නේ අපි අඩි 6ට තමයි දාන්නේ. අඩි 6 පාරකට. පරතරයට. ඒකට 1200ක් 300ක් වගේ තමයි ප්‍රමාණයක් වැටෙන්නේ. ඒතකොට මහත්මයා මේ වගා කරලා තියෙන කෙසෙල් ප්‍රභේදය මොනවද? වේදේ පතක රෝපණ තමයි දාන්නේ. පුවා කියන කෝණි කුට්ටු කියලා කියන්නේ ප්‍රභේදය තමයි දාන්නේ. අට රෝපණයෙන් තමයි වැඩ ඔව්. බලන්නේ. ඒතකොට මහත්මයා මේ අතර ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් අසුණු ප්‍රමාණය කොපමණ වගේ ගන්නවා? ඒක සාමාන්‍යයෙන් ඉතින් දස් හරියන විදියට තමයි ඒක වෙන්නේ. ලෙඩ හැදෙනවා. ඒ කියන්නේ අතරයකට පැල 300ක් 100ක් වගේ අපි අයින් කරලා තමයි මේ වගාවේ ගන්නෙ. ඒ කියන්නේ ලෙඩ. ඉතින් කාලෙන් කපාගෙන කෙහෙල් කැන් ටික එක තැනකට ගොඩ ගහලා පැටවීමේ ක්‍රියාවලියේ පහසුව සඳහා එක තැනකට ගොඩ ගහනවා. ඉතින් මෙහිදී මේ එකට ගියද්දී මේ පසුබස්ම හානිය මෙතන වෙන්න තියෙන අවස්ථාව වැඩි. මොකද මේ මෙතන එක ගොඩ ගහලා තියෙද්දී කෙහෙල් ඇලෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. ඒක අඩු කරගන්න අපි මෙතනදී මේ ගස්සේ දාගන්නවා කෙහෙල් පඬරය. කෙහෙල් පඬරයල් මේවා කියලා මේවා එකට මේවා තියලා මේ යටින් කියලා තද කරලා පස්සේ කෙහෙල් කන වටේ බැඳලා එතකොට මේ පසුබස්ම හානිය අවම කරගන්න පුළුවන්. සමග දැන් සම්බන්ධ වෙනවා මෙම ගොවි මහත්මයාගෙන් තොග වශයෙන් කෙසෙල් ලබා ගන්නා ගැනුම්කරු විදිහට සිටින සංක මහත්මයා. සංක මහත්මයා තමයි කෙසෙල් ගොවිපළවල් වලින් තොග ගැනුම්කරුවෙකු වශයෙන් කටයුතු කරන්නේ මේ ප්‍රදේශයේ. සංක මහත්මයා මේ ඔබතුමා මේ කෙසෙල් තොග වශයෙන් ගැනුම් කරගෙන පාරිභෝගිකයා වෙතම ලබා දෙනවද නැතිනම් ඔබ කෙසේද මේවා අලෙවි කරන්නේ? අපි කෙලින්ම පාරිභෝගිකයට ලබා දෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් දැන් මේව ගොවි මාතුරුන්ගෙන් අරගෙන අපි විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් තියෙනවා මෙතන ඉස්සරහා. අපි දඬුම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට තමයි මේව රැගෙන යන්නේ. එතනින් තමයි අපි ගණන් කරුවන් ලැබිලා අපි කෙහෙල් ලබා ගන්න. එතකොට සංක මහත්මයා ඔබ මෙතනින් කෙසෙල් තොගේ ලබා ගන්න අවස්ථාවේ සිට ප්‍රවාහනයේ කටයුතු සමග දන්තුබේ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යාමේදී සිදුවන පසුබස්වනු හානිය පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්ද? ඒක මෙහෙමයි. මේක ප්‍රමාණයෙන් ප්‍රමාණයට ගැනෙන් කරට මේක වෙන හානිය වෙනින් වශයෙන් වෙන් කරන් කිය මෙහෙමයි කියලා කියන්න අමාරුයි. වාරවල් වල තියෙන දුෂ්කරතා කෙහෙල් කන කපලා ඊට පස්සේ ඒවා මෙතෙන්ට අර ඉතින් කරවල වල අරන් ඇවිල්ලා එහෙම මෙහෙම වෙලා ඒ වගේ වෙද්දී කණේ අර ගෙඩි වලට වෙන හානිය පොඩක් කරේ මේ තියෙනවා. ඒක අවම කරගන්න තමයි අපි කෙහෙල් ගන ආවරණය වෙන පරිදි පණ්ඩල් වගේ අර මේවා කියලා පොඩක් කවර වෙන ආකාරයට පණ්ඩල කරගෙන මෙහෙම කෙහෙල් ගන වහලා තමයි ඊට ඒකෙන් වෙන අර කෙහෙල් අඩු වෙනවා. ඔව් මෙන්න. මෙහිදී අපි මේ දන්දුබේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට වෙතනයි. මෙහිදී ගොවියාගෙන් ලබාගත් මේ ගොවියාගෙන් තොග වෙළඳුන් ලබාගත් මේ කෙසෙල් කැන් මෙහිදී පිළිලක වෙළඳුන් සහ අතගමැති වෙළඳුන් මෙහිදී මිලදී ගන්න ලැබේ. අපි බලමු දැන්. අප දැන් යමු වන්නේ තොග වෙළඳුන් විසින් ලබාගත් කෙසෙල් සිල්ලර වෙළඳුන් හට ලබා දෙන ස්ථානයේ භාගත කිරීම වෙත.
අද අපි ඇවිල්ලා ඉන්නේ මිද්දෙනිය අඹ වත්තකට. මේකේ තියෙන අඹ වර්ගය තමයි TJC අඹ වර්ගය. ඉතින් අපි යනවා මේකේ පසු අවසානයේ හානිය හොයන්න. සාමාන්‍ය මම බලන්නේ මේ පොත්තේ. කව එක ඇරලා කවරේ ඇරියට පස්සේ මට තේරෙන්නේ මේ පොතු වලින් තමයි මේ සමහර කෙරි වල මේ කර බහැලා තියෙනවා. ඒ මේ තමයි මම කරගන්නේ. අතින් කරන්නේ නැත්තේ කියන්නේ ඕක දැන් මෙහෙම මොකද කරන්නත් පුළුවන් නේ. ඔව්. ඇයියෝ අඩනික කිව්වනේ. අයියෝ අපිට අතිනුත් යුස් අත යුස් කියන අපේ මෙහෙම නිකන් කඩන්න පුළුවන් නේ. එහෙම කඩන්න නැතුව ඇයි ඔයගොල්ලෝ මේ කට එකක් යුස් කරන්නේ. අපිට මේ සර් කියා දෙන හැටි නේ කරන්නේ. ඒ කියන්නේ අපිට දැන් මේක අතින් කඩලා සමහර කට්ටිය දැන් අතින් කැඩලා මේ සමහර කිරිල මේ මෙහෙණි කැඩෙනෝනේ. ඔව්. ඒකට කිරියන ඕගොල්ලෝ. ආ කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් නැට්ටේ ඉතුරු වෙන්න ඕනේ. ඔව් මේ හරිය ඉඳලා රැට ඉතුරු වෙනවා අපි කපන්නේ. ඒකට කිරියනෝ අඩුයි. සාමාන්‍ය සමහර කිරිල මේ හරිය කැඩුණා කිරිය. අඹ සේදීමේදී එලම් 100% ද්‍රාවණයක් භාවිතා කරනවා. මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ අස්වැන්න එලීමේදී අඹ ගෙඩියේ පිටත ගෑවෙන කිරි සෝදා හැරීම. මොකද මේ කිරි තිබුණොතින් ඒක තෙල් පැල්ලමක් වගේ දිස් වෙනවා අඹ ගෙඩිය පිටතින්. මේක බාහිර ගුණාත්මයට හානිදායක වෙන නිසා එලම් භාවිතා කළේ කිරි ඉවත් කරගන්න පුළුවන්. අඹ ඇසිරීමේදී ප්‍රධාන වශයෙන්ම මේක කාණ්ඩ කීපයකට වෙන් කිරීම සිද්ධ කරනවා. ගුණාත්මය අනුව 1 2 3 4 කියලා කාණ්ඩ 4කට වෙන් කරලා ඒ කාණ්ඩ වෙන වෙනම අසුරවල තමයි වෙළඳපළට ඉදිරිපත් කරන්නේ. අඹ ප්‍රවාහනය කිරීමේදී අනිවාර්යයෙන්ම ප්ලාස්ටික් කූඩ භාවිතා කරනවා. මෙතෙන්දී අඹ තැලීම නිසා වෙන හානිය 100%ක්ම වගේ. ඇත්තටම හානියක් නොවන ගානටම වගේ අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. තොග සහ සිල්ලර අලෙවිසැල් වලදී අඹ ප්‍රවේශමෙන් හැසිරීම සහ පළතුරු මැස්සාගේ හානිය වැළැක්වීම සඳහා ඉටි කොළ ආවරණයක් වැනි දෙයක් යෙදීම මගින් වගේම අඹවල දීමේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගිකයන් අඹ එබීම වැළැක්වීම වැනි කාරණා මගින් පළතුරු අලෙවිසැල් වලදී අඹ පසුවස් වන හානිය සිදුවීම අඩු කරගන්න පුළුවන්.